අද කතා කරන්න යන අපි දුෂ්ටාවිතා පාඩමේ එන ප්‍රැක්ටිකල් එක. ඉතින් ප්‍රැක්ටිකල් එක තමයි ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකයේ සෙවීමේ කේශික ප්‍රවාහ ක්‍රමය එහෙම නැත්නම් පොයිසෙල් ක්‍රමය කියලා මේකට කියනවා. ඉතින් වීඩියෝට මුලින්ම නම් එකතු වෙන්න පල්ලතේ රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා එකතු වෙන අපේ channel එකත් එක්ක මේ වගේ දිගටම ෆිසික්ස් ඉගෙන ගන්න ආසයි නා. හරි. එහෙනම් යමු අපේ අද වීඩියෝ එකට. හරි. ඉතින් ප්‍රැක්ටිකල් එක ගත්තාම ප්‍රැක්ටිකල් එකේ ඇටවුම අපිට මේ විදිහට තමයි බලා ගන්න හම් වෙන්නේ. මේ ඇටවුමේ කොටස් තුනක් තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. එකක් තමයි නියත පීඩන හිස. මෙන්න මේ කොටස තමයි නියත පීඩන හිස කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කේශික නලයේ රඳවපු කොටස තියෙනවා. ඊට පස්සේ ද්‍රව බීකරය තියෙනවා. හරි. ඔය ටික තමයි මේ ප්‍රැක්ටිකල් එකේ ප්‍රධාන කොටස් තුන. හරි. එතකොට නියත පීඩන හිසකින් අපි කරන්නේ ඒකාකාර ප්‍රවාහයක් පවත්වාගෙන යන එක. ඒ කියන්නේ ඒකාකාර වේගයකින් ද්‍රවයක් ගලා යන්න සලස්වන එක තමයි අපි නියත පීඩන හිසක් භාවිතා කරලා කරන්නේ. එතකොට නියත පීඩන හිස එක කෙලවරක් සම්බන්ධ කරලා තියෙනවා කේශික නලයකට. මේ කේශික නලයේ තිරස්ව රඳවලා තියෙන ආධාරකයක් භාවිතා කරලා. ඒ වගේම කේශික නලයේ කෙලවරට මෙන්න මෙතන තියෙනවා කපු නූලක්. මේ කපු නූලක් භාවිතා කරන්න හේතු කීපයක් තියෙන එකක් තමයි මේ නලය තුලින් ද්‍රවය ගලනකොට වෙන ගැස්සීම් අඩු කරගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට කපු නූලක් හරහා ද්‍රව බීකරයට ද්‍රවය වැටෙන්න සැලැස්සුවොත්. ඒ වගේම මෙන්න මේ නලයේ කෙළවරේ ඇතිවෙන පීඩන අන්තරය අපිට අඩු කරගන්න පුළුවන් මෙන්න මේ කපු නූලක් භාවිතා කරලා. ඉතින් ඔන්න ඔය හේතු දෙක මත තමයි මේ නලයේ කෙළවරට අපි කපු නූලක් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා පොයිසෙල් සමීකරණයේදී පීඩන අන්තරයක් අපි හොයාගන්න ඕනේ මේ නලයේ දෙපැත්තේ. හරි. නලයේ දෙපැත්තේ පීඩන වෙනසම මෙතන P1 කියලා ගන්නම් මෙතන P2 කියලා ගන්නම්. හරි. එතන මේ P1 කියන එක මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. P1 කියන එක ලියන්න පුළුවන් මෙන්න මේක තුලින් ඇවිල්ලා. මෙන්න මේ ද්‍රවයේ තුලින් ආවොත් මම මෙතන පීඩනය ඇවිල්ලා වායුගෝල පීඩනය PATM. හරි. ඒකට එකතු වෙන්න ඕනේ HρG ප්‍රමාණයක්. HρG ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි P1 කියන පීඩනය මට හම්බ වෙන්නේ. ඒ වගේම P2 කියන්නේ වායුගෝලයට නිරාවරණය වෙලා තියෙන නිසා P2 කියන්නේ කෙලින්ම PATM එකට සමානයි. හරි. එතකොට මම ඩෙල්ටා P ගත්තොත් මෙන්න මේ නලයේ දෙපැත්තේ ඩෙල්ටා P කියන එක මම ගත්තොත් ඒ කියන්නේ ඇත්තටම P1 අඩු කිරීම P2. ඒතර අඩු කරාට පස්සේ මේ දෙන්න අඩු වෙනකොට PATM එක කැපිලා ගිහලා HρG කියන එක ඉතුරු වෙනවා. හරි. ඔන්න ඔක තමයි නලයේ දෙපැත්තේ පීඩන වෙනස වෙන්නේ. හරි. එතකොට අපි කරන්නේ මේ උස වෙනස් කර මෙන්න මේ නලය තුලින් ද්‍රවය යවලා ඒ ද්‍රවය එකතු කරගන්නවා මෙන්න මේ බීකරයකට. හරි. බීකරයට අපි નિયમિત කාලයකට තමයි එකතු කරන්නේ. උදාහරණයක් විනාඩි 5ක් නම් අපි විනාඩි 5ක් ඇතුලේ එකතු වෙන ද්‍රවය අරගෙන ඒ පරිමාව කොච්චරද කියලා මැනගන්නවා. හරි. මං ඉස්සලා ගණනය කිරීම කරන්නම්. අපි දැන් ඉස්සලම මං කතා කරා මේ දෙපැත්තේ පීඩන වෙනස කීයක් එනවද කියලා. හරි. පීඩන වෙනස මට ආව HρG ප්‍රමාණයකින් පීඩන වෙනසක් ආව නලයේ දෙපැත්තේ. හරි. මම කරන්නේ පොයිසෙල් සමීකරණයේ මෙන්න මේ ඩෙල්ටා P කියන පාර්ට් එකට. පොයිසෙල් සමීකරණය කියන්නේ Q සමානයි පරිමාව බෙදීම කාලය ඒකම සමානයි 5 බෙදීම 8යි ඩෙල්ටා P ඒ වල 4 වෙනි බලය බෙදීම ඊට L. ඕකේ මෙන්න මේ ඩෙල්ටා P කියන එක වෙනුවට දානවා HρG කියන එක. හරි. HρG කියන එක දාලා මං සමීකරණය පොඩ්ඩක් හදාගන්න මෙන්න මේ தත්වයට. ඒ කියන්නේ H කියන එක එළියෙන් තියාගෙන Q එක මේ පැත්තෙන් තියාගෙන මෙන්න මේ මැද කොටස වෙනම එන විදිහට හදා ගන්නවා. හරි. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ කොටස ඇතුලේ අපි දන්නේ නැති පදයකට තියෙන ඊට කියන එක. අපි හොයන්න යන්නේ ඊට තියලා මේක ASCII. අනිත් ඔක්කොම අපිට හොයන්න පුළුවන්. ඝනත්වය කියන එක දන්නවා. ඒ කියන්නේ දැනගෙන ඉන්න ඕනේ G කියන එක දන්නවා. නලයේ අරය අභ්‍යන්තර අරය කියන අපිට මැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ගණනය කරගන්න පුළුවන්. නලයේ දිග කියන එක මැනගන්න පුළුවන්. 8 කියන එක නියතයක්. එතකොට මෙන්න මේ සමීකරණ අනුව හිතුවොත් H එක අපි Q ප්‍රස්ථාරගත කරොත් H එක අනුව Q එක ප්‍රස්ථාරගත කරොත් අපිට එන්න ඕනේ y = mx ආකාරයේ ප්‍රස්ථාරයක් මෙන්න මේ විදිහේ. මේ ප්‍රස්ථාරය අපි අනුක්‍රමණය ගත්තොත් මේක tan අගේ ගත්තොත් tan θ කියන එක සමාන අනුක්‍රමණය. ඒ අනුක්‍රමණය සමානයි මෙන්න මේ මම කොටු කරලා තියෙන කොටසට. එතකොට ඕකේ අනිත් හැමදේම දන්න නිසා ඔයාට පුළුවන් ඊට කියන එක ගණනය කරගන්න. හරි. ක්‍රමය ගත්තොත් කේශික නලයේ මුලින්ම පිරිසිදු කරලා රූපයේ තිබ්බ විදියට තිරස් ආධාරකයක රඳවලා එක් කෙලවරක් නියත පිනිසකට සවි කරන්න. ඒක මම පැහැදිලි කරා. නලයේ අනෙක් කෙලවර කපු නූලක් ගැටගසා ඉන්වැස්ටන් ජලය බීකරට එකතු වීම සලස්වන්න. ඒකත් මම පැහැදිලි කරා. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ ටිකක් එක
එකතු වෙන්න සලස්වනවා. ඊට පස්සේ අපි කරන්නේ එකපාරම අපි මේකේ පාඩම් ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පාඩම් ගන්න වෙලාවේදී විරාම කටිකා ඔන් කරනවා. ඔන් කරලා ඒ වෙලාවෙම කලින් තිබ්බ බීකරය අයින් කළා. ඒ වෙනකොට අපි මිනුම් සරාවක් පාවිච්චි කරනවා. මොකද අපිට පරිමාව මැනගන්න ඕන නිසා. හරි. පරිමාව මැනගන්නවා. ඊට පස්සේ මිනුම් සරාව පාවිච්චි කරලා ඊට පස්සේ අපි විනාඩි 5කට විතර පස්සේ මිනුම් සරාවට එකතු වෙලා තියෙන ජල පරිමාව කීයද කියලා ගන්නවා. හරි. එකපාරක් විතරක් නෙවෙයි අපි එක උස්සකට අදාළව පාඨාංග දෙකක් ගන්නවා. පාඨාංග දෙකක් ගන්නවා. එතකොට ඒ පාඨාංග දෙක පළවෙනි පාඨාංග මෙතන ලියා ගන්නවා, දෙවෙනි පාඨාංග මෙතන ලියා ගන්නවා. ඒ පාඨාංග දෙකට අදාළ උස්ස අපි මෙතෙන් සටහන් කර ගන්නවා. එතකොට අපිට පුළුවන් පළවෙනි පාරයි දෙවෙනි පාරයි අපිට හම්බෙච්ච පරිමා පාඨාංග දෙක එකතු කරලා දෙකෙන් බෙදලා සාමාන්‍ය පාඨාංකය ගන්න. සාමාන්‍ය පාඨාංකය දන්නවනම් ඔයාලට මේ Q කෙනෙක් ගණනය කරගන්න පුළුවන් එකතු වෙච්ච පරිමාව බෙදනවා කාලේ. එතකොට h එකත් එක්ක Q ප්‍රස්ථාරගත කරන්න දැන් ඔයාලට පුළුවන්. h එකත් එක්ක ප්‍රස්ථාරගත කරාට පස්සේ ඔයාලට හම්බෙන්න ඕනේ මෙන්න මේ වගේ සරල රේඛීය ප්‍රස්ථාරයක්. ඒ වගේ මූල ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ හරියට ගත්තොත්. ඊට පස්සේ ඔයාලට බලන්න චලනනික්ෂයක් භාවිතා කරලා නලයේ අභ්‍යන්තර ආරය සහ නලයේ දිග කියන එක හොයාගෙන අනුක්‍රමණය භාවිතා කරලා ඔයාලට ඊට ගණනය කරගන්න පුළුවන්. හරි. හරි. එතකොට මේකේ වැදගත් කරුණු කීපයක් තියෙනවා. හරි. වැදගත් කරුණු ගත්තොත් පළවෙනි එක තමයි වඩාත්ම නිවැරදිව මැනගන්න ඕනේ A කියන එක. මොකද ඒකට හේතුව තමයි A කියන්නේ ගොඩාක් පොඩි එකක්. කේෂනල් එක අර කියන ගොඩාක් පොඩි එකක්. ඒ වගේම Qට ඒකේ හතරවෙනි බලයක් බලපානවා. හරි. මොකද Q ගේ සූත්‍රය ගත්තොත් Q කියන්නේ 5 බෙදීම 8යි ඩෙල්ටා P A වල හතරවෙනි බලය බෙදීම ඊටල්. එතකොට ඔයා මොකක් හරි පොඩි වැරද්දක් මේ A මන්නිනකොට කරොත් අපි තුන් පොඩි දශම ස්ථාන ගානේ වෙනස් වුණා කියලා වගේ A කියන එක. එතකොට ඒකේ හතරවෙනි බලයක දෝෂයක් මේ Qට බලපානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම A කියන එක හරියට මැනගන්න ඕනේ. ඔක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ නූලේ කේශාකර්ෂණය මගින් ජලය එකතු වීමට සැලැස්සූ විට නලය තුල ද්‍රව ප්‍රවාහයේ ගැස්සීම් ඇති නොවි අනාකූල බව රැකගත හැකි. තවද නලයේ කෙළවරේ ද්‍රවමාවකයක් ඇතිවීමෙන් පීඩන අන්තරය විචලනය වීමද වලකි. ඒකල මම පැහැදිලි කරා මේ පීඩන අන්තරයක් හැදෙන විදිය ගැන ඔයාලට කතා වෙනවා පෘෂ්ඨිකාතිය කියන පාඩම යටතේදී. මම ඒක සරලව කියන්නම්. සාමාන්‍යයෙන් ඔය වගේ ද්‍රවයක් යනකොට මේක හිතමුකෝ නලය කියලා. ওই නලයේ කෙළවරේ පොඩි ද්‍රවමාවකයක් හැදෙනවා. ඔන්න වගේ නිකන් ද්‍රවමාවකයක් හැදෙනවා. එතකොට මේ ද්‍රවමාවකයක් හරහා අපි යනකොට දෙපැත්තට ද්‍රවමාවකයක් හරහා යනකොට මෙන්න මේ පැත්තේ පීඩනේ වැඩි එළියේ පීඩනට වඩා. ඒ කියන්නේ මම මේක P1 කියලා ගත්තොත් P2 කියලා ගත්තොත් P1 කියන එක පොඩ්ඩක් වැඩි P2ට වඩා එන්න නිසා උතන පොඩි පීඩන අන්තරයක් තියෙනවා. ඉතින් ඔය පීඩන අන්තරය අපිට ඒ කියන්නේ පීඩන අන්තරයක් ආවොත් ඇත්තටම දෝෂයක් සිද්ධ වෙනවා. ඒ දෝෂය අවම කරගන්න තමයි අපි මේ කේශාකර්ෂණයක් පාවිච්චි කරන්නේ. මේ ගැන වැඩි විස්තර අපි පෘෂ්ඨිකාතිය කියන පාඩමේදී කතා කරනවා. ඊළඟ කරුණ තමයි අනාකූල ද්‍රව ප්‍රවාහයක් පවත්වා ගන්න නියත පීඩන හිස භාවිතා කරන්නේ අපි. ඒ වගේම මේක අඩු උසකින් රඳවා ගන්න ඕනේ. උස වැඩි කරගෙන යනකොට ප්‍රවාහය ආකූල වෙනවා. එතකොට ප්‍රවාහය ආකූල වුණොත් ප්‍රස්ථාරය අග කොටස වක්‍ර වෙන්න පුළුවන්. මොකද අපි මේ කතා කරන සමීකරණය, ඔය කියන සමීකරණය වළංගු වෙන තත්ත්ව තමයි එකක් ප්‍රවාහය අනාකූල හා අනවරත වෙන්න ඕනේ. ඊට පස්සේ නලය තිරස් වෙන්න ඕනේ. ඒ වගේ කන්ඩිෂන් ටිකක් තියෙනවා මේකේ. හරි. ඊට පස්සේ පරීක්ෂණ නිර්වත්තතාවය වැඩි කරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි නලය පිරිසිදු කිරීම. ඒතර නලය පිරිසිදු කරද්දී මුලින්ම බෂ්මයකින් අපි මේක පිරිසිදු කරනවා. බෂ්මයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අම්ලයක් පාවිච්චි කරලා අපි නලය පිරිසිදු කරනවා. ඊට පස්සේ අවසානයේදී අපි පිරිසිදු ජලය එහෙම නැත්නම් ආශ්‍රිත ජලය පාවිච්චි කරලා නලය පිරිසිදු කරනවා. ඒතකොට පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය යන්න ඕනේ. ඒ වගේම නලය තිරස්ස රඳව ගන්න ඕනේ. ජලය වැඩි කාල සීමාවක් තුල එකතු කරන්න ඕනේ. කාලය වැඩි වෙන තරමට මේකේ නිර්වත්තතාවය වැඩි වෙනවා. ඒ වගේම විවිධ H සඳහා Q සෙවීම ඒක අපි සාමාන්‍ය කරන දෙන්නේ. H ගගේ පුළුවන් තරම් H ගයන් වෙනස් කරන්න පුළුවන් නම් අපිට ගන්න පුළුවන් අගේ නිර්වත්තතාවය වැඩි වෙනවා. ද්‍රව කන්දේ උස අඩුවෙන් පවත්වා ගන්න ඕනේ. ද්‍රව කන්දේ උස අඩුවෙන් පවත්වා ගත්තොත් ප්‍රවාහය ආකුල වෙන එක වාට වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන එක තමයි නලයේ අභ්‍යන්තරය නිවැරදිව හොයා ගන්න ඕනේ. මොකද ඒකේ දෝෂයක් ආවොත් ඒ දෝෂේ ඒ දෝෂේ හතරවෙනි බලයක් තමයි Qට බලපාන්නේ. ඒ නිසා සාමාන්‍ය හොඳයි නිකම්ම මේ චලන නිශ්චය භාවිතා කරලා නිකම්ම කෙලවරේ අරය හොයන්නේ නැතුව රසදිය කඳන් ක්‍රමයේ භාවිතා කරලා සාමාන්‍ය මධ්‍යන්නේ අරයක් වා මේකට ගන්නවා නම් ඒක වඩා සුදුසු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි දුෂ්ශ්‍රාවිතාවේ ප්‍රැක්ටිකල් එක. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකේ සම්පූර්ණ විස්තර ටික ඔක්කොම තියෙනවා. මේක ඔයාලට නෝට් එකක් විදිහට දාගන්න පුළුවන්.
ඉතින් මොනවායි ගැටලුවක් තියෙනවා නම් තේරුම් නැත්නම් තියෙනවා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපි ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙන්න කැමති ළමයි ඉන්නවා නම් පල්ලා පේන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙන්න. එහෙනම් තවත් දවසක මේ වගේ ෆිසික්ස් පාඩමකින් අපි එකතු වෙමු. ඒත් හැම දිනකටම සුබ දවසක්.